ගෑ හේවතම මුණගේ හිසේ වර්චස් බිඳක් හෙලා මව්බසේ කතාව මව්බසේ පරිණාමය මව්බසේ හැකියාව දරුවන්ගේ හද තෙමාලන වැස්සක් පාරිකල්පන වැස්සක් සාපෙළ සාහිත්‍ය පොතම ආවරණය වෙන සංගීතවත් විනෝදවත් නාට්‍ය සතර කම්මන්ත්‍රණය මේ ඔබේ මව්බසේ කතාවයි අමාවතුරේ අඟුල්මාල් දමනය ජාතක පොතේ සතර කම්මන්ත්‍රණය සද්ධර්ම රත්නාවලියේ උග්ගසේන කතාව බැද්දේගම දියමන්ති මාලයක් ඇතුළු සාහිත්‍යයේ කතාව ආවේශ කරගෙන අක්ෂර රංගනායුරු දකින්න තරම් ලස්සන ප්‍රොඩක්ෂන් එකක් අදාළ බැලුවා සාහිත්‍යනත් හැමදේම වගේ කවර් කරලා ලස්සන තියටර් සිස්ටම් එකක් හදලා තිබුණා. ඉතින් ඇත්තටම ඔයාලා සියලු දෙනාට බොහොම ස්තුතියි වෙනවා සහ මේක බලන්න ඕනේ 10 11 අවසරවල 9 10 11 අවසරවල ළමයි බලන්න ඕන නාට්‍ය කෘතියක් විදිහට මම නිර්දේශ කරන ඇත්තටම සතුටුයි මේ වගේ දුර පළාතකට ඇවිල්ලා මේක පෙන්නපු කියන හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ ඩ්‍රාමා එක සතර කම්මන්ත්‍රණය කියලා නම් කරලා තිබුණට ගොඩක් පාඩම් ආවරණය වුණා සිංහල සාහිත්‍ය සංග්‍රහයේ තිබුණු. ඇත්තටම සතුටුයි මේ ළමයි සම්බන්ධ කරගන්න ලැබිච්ච එක ගැන. අර අමාරුයි කියලා හිතන පාඩම් ගොඩක් මේ ව්‍යාකරණ සාහිත්‍ය ඒ සියල්ලම ඇතුළත් කරලා තමයි මේ නාට්‍ය නිර්මාණය කරලා තිබුණේ. මට මෙතනට ආවට පස්සේ හිතුණා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයි අපරාධි කියලා.